ආයිබෝවන්. අදත් මම ඇවිල්ලා ඉන්නේ සූර්යාංගම් මඩුවට. අද නම් ආවේ අංගම් ගැන කතා කරන්න නෙමෙයි. හැබැයි ඉන් එහා ගිය දෙයක් කතා කරන්න. අදත් මගෙත් එක්ක සම්බන්ධ වෙනවා අපේ ප්‍රධාන ගුරුතුමා සූර්යාංගම් මඩුවේ අනුර සූර්යරත්න මහත්මයා. ආයිබෝවන් ගුරුතුමා. ආයිබෝවන්. අද නම් මම ආවේ පොඩි ප්‍රශ්නයක් අහන්න. මොකද මේ හැමතැනම තියෙන කතා වෙන වචනයක් තමයි නායකත්වය. දැන් ගාක් අය නායකත්වය පිළිබඳව පන්ති පවත්වනවා, වුණ වැඩසටහන් තියෙනවා, එක එක විදිහේ දේවල් තියෙනවා. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ කාලේ රජෙක් නිර්මාණය වෙනකොට සූසට කලාවක් ඉගෙන ගත්තා. එතකොට ඇත්තටම ඔය මෙතනත් මට ආරංචියක් ලැබුණා. ඔබතුමා නායකත්ව පුහුණුව පාඨමාලාවක් වැඩමුළු පවත්වනවා කියලා. මම පොඩ්ඩක් මේ වගේ ප්‍රශ්නයක් ඔබතුමාගෙන් ඉස්සෙල්ලාම අහන්න. මොකද මේ ගුරුතුමා දැන් ඔය නායකත්ව පුහුණුවේ දැන් රජෙක් නිර්මාණය වෙනවා. අපි එතනින් පටන් ගමුකෝ. රජෙක් නිර්මාණය වෙනකොට මොකද්ද ඒ කාලේ මේ ඔය උගන්වපු කලාව? මේමයි සජීව මහත්තයා. දැන් අපි අතීතයට ගියොත් ඇත්තටම මේ නායකයෙක් කියන කෙනාව තෝරගන්න විශේෂ කාරණා ටිකක් බලපාන. එතකොට මේ නායකයෙක් ඇත්තටම තේරීපත් වෙන්න හේතුව තමයි රටවැසියට එහෙම නැත්නම් ඒ නායකත්වයේ ගත්තාම ඔහු යටතේ පාලනය වන්නා වූ කණ්ඩායම. හැමෝටම එක හා සමාන දැනුම් සම්භාරයක් නැහැ. අන්න ඒ නිසා ඔවුන්ගේ ජීවිතේ යහපත්ව පවත්වාගෙන යන්න අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් වර්ධනය කරගෙන යන්න මේ සියලු දෙනාට දැනුමක් නැහැ. එතකොට ඔවුන් හසුරුවන්න පාලනය කරන්න තනි පුද්ගලයෙක් ඉදිරිපත් වෙනවා. අතීතය තුළ තනි පුද්ගලයෙක් තමයි බොහෝ විට ඉදිරිපත් වෙන්නේ. අන්න ඒ ඉදිරිපත් වෙන පුද්ගලයාට මේ මිනිස් වර්ගයා පිළිබඳව යම් අවබෝධයක් සහ අත්දැකීමක් තියෙනවා. එතකොට අපි ගත්තාම රටක් ගත්තාම ප්‍රදේශයක් ගත්තාම විවිධ වෘත්තීන් ජීවත් වෙන පිරිස ඉන්නේ. දැන් අපි අතීතයට ගියොත් ගම්මානයක් ගත්තාම ඒ ප්‍රදේශයක් තුල කම්මල් වැඩ කරපු මිනිස්සුයා ඉන්නවා. ගොවි තැන් වැඩ කරන කෙනා ඉන්නවා. බෙර ගහන කෙනා ඉන්නවා. එතකොට මේ අපි අහලා තිනවා අතීතයේ කුල ක්‍රමයක් තිබුණා. එතකොට මේ කුල ක්‍රමයක් තියෙනකොට ඒ කුලයට නැත්තම් අපි කියනවා කුලය කියන්නේ පවුල කියන අර්ථයෙන්. එතකොට මේ පවුලකට එතකොට අපි දන්නවා මේව දැන් කම්මල් වැඩ කරන පවුලක්. බෙර වාදනය කරන පවුලක්. පැදුරු වියන පවුලක්. එතකොට මේ පවුලක් හදාගන්න විශේෂයෙන් ඒක මතක් කරන්න ඕනේ. ඔවුන්ගේ තිබුණ ඥානමය ශක්තියත් එක්ක ඒම මිනිස්සුන්ට පුළුවන් දේ තමයි මේ කුලයක් විදිහට දාලා තියෙන්නේ. දැන් අද බලන්න අපේ සමාජය තුළ දැන් මේ ක්‍රමේ වෙනස් වෙලා වර්තමානයත් එක්ක වෙනකොට දැන් කිසිම වැඩක් නිවැරදිව කරගන්න බැරි පිරිසක් බිහිවලා ඉන්නවා. ඒකට හේතුව තමයි අර ඥානමය වශයෙන් නැත්තම් අපි කියනවා ප්‍රාණ ශක්තිය තුලින් ඔවුන්ට පරම්පරාවෙන් එන හැකියාවන් වෙනස් වෙලා ගිහින් තියෙන කාරණාවත් එක. හැබැයි රජෙක් රට පාලනය කරනකොට එහෙම නැත්තම් නායකයෙක් නායකත්වය දෙනකොට තමා යට තියෙන සියලු දෙනා පිළිබඳවම අත්දැකීමක් තියෙනවා. රජෙක් වෙද්දී ඒ කාලේ ඔහුට කුඹුර කොටන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව තමයි සජීව මාත්‍යා. කුඹුර කොටන්න දන්නේ නැත්නම් ප්‍රජා ගොවියට පුළුවන් මේ රජතුමා අපේ භාෂාවෙන් කියන නාන්දන්න පුළුවන්. කම්මල් වැඩේ දන්නේ නැත්නම් රජතුමා කම්මල්කාරයාට පුළුවන් අපිව අන්දන්න. එතකොට මේ විදිහට මේ වෘත්තීන් කරන පිරිස පිළිබඳව අවබෝධයක් රජ කෙනෙකුට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් රජතුමා මේ සියලුම වෘත්තීන් පිළිබඳව අධ්‍යයනය කරන්න ඔහුගේ ජීවනෝපාය මාර්ගය කරගන්න නෙමෙයි. එතකොට ඔහුට මේ හැම වෘත්තියක් පිළිබඳවම හැම පුද්ගලයෙක් පිළිබඳවම එතකොට ඔවුන් ඒ කටයුතු කරනකොට ඔවුන් ගැත සිතුවිලි ධාරාව පිළිබඳව මේ හැම දෙයක්ම අවබෝධයක් ලබන්න. ඒක නිසා තමයි රජෙක් වෙනවා නම් රටවැසියා කරන දේ මොනවද? ඔවුන් ඇත්තට මුහුණ දෙන ගැටලු මොනවාද? කියන දේවල් පිළිබඳව අවබෝධයකට එන්න බෑ. එහෙම නැත්නම් රට පාලනය කරන්න බෑ. මොකද ගොවියා කියන එක රජාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ඔහු ගොවිතැන් දන්නේ නැත්තම්. එතකොට මේ සියලු දේවල් අද තරම් තාක්ෂණයේ දියුණු නැහැ. ඒ නිසා මොකද කරන්නේ? රජ කෙනෙක් වෙනකොට ඒ රාජකීය පවුලේ ඉන්න දරුවා උරුමකාරකම් කියන පිරිස
අපි දහලා තියෙනවා මාසු දහසක් රැගෙන රජතුම ගුරු ගෙදරට ගිහිල්ලා තමයි රජතුමා ශිල්පේ ඉගෙන ගන්න. ඒක මුලින්ම ගුරුවරයා ළඟට ගිහිල්ලා ඔහු රජකමට සුදුසු වයස වෙනකම් මේ අධ්‍යයනය කරනවා. ඒ ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරනවා. සටන් කලාව වගේම විවිධ වෘත්තීන් පිළිබඳව මේ හැම එකම ඇත්තු පාලනය කරන්න කොහොමද, අස්සයා පාලනය කරන්න කොහොමද, සටන් කරන්න කොහොමද, ගොවිතැන් කරන්න කොහොමද, මේ කියන සියලු වෘත්තීන් පිළිබඳව ඔහු මනා අවබෝධයක් ගන්නවා. මේක නායකයෙකුගේ එක ලක්ෂණයක්. ඒ නිසා තමයි අතීතය තුල නායකයෙක් වෙන්න ඉන්න කෙනාට ඔන්න ඔය කියන ශිල්ප ශාස්ත්‍රයන් පිළිබඳ අවබෝධයක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි මේ ගුරුවරයා ළඟ ජීවත් වෙන කාලය තුල නායකයාගේ පෞරුෂමය ලක්ෂණ වර්ධනය කරනවා. දැන් ජනතාවක් එක්ක නැත්තම් මහා මිනිස්සු ප්‍රමාණයක් එක්ක ගනුදෙනු කරනකොට අපි නම්‍යශීලී වෙන්න ඕනේ. හැබැයි ඕනවට වඩා නම්‍යශීලී වෙන්න බෑ. දැන් අර අපි කියන්නේ මේ හොඳට ගොඩක්ම අහිංසක වෙන්න එපා, ධර්මිති බඳින්න ගන්නවා කියලා. ණයට කිව්වා. ණයට කියපු කතන්දරේ. ඒ වගේ තමයි රජ කෙනෙක් වුණාම ගොඩක් අහිංසක වෙන්නත් බෑ. හැබැයි ගොඩක් දුෂ්ට වෙන්නත් බෑ. මේ පාලකයා වුණාම යම් මට්ටමක් තියාගෙන මහ ජනතාව ගැන අවබෝධයෙන් රජෙක් වුණාම එහෙම වෙන්න ඕන. අවබෝධයෙන් සහ ඔවුන්ට නම්‍යශීලී වෙමින් අනවශ්‍ය තැන්වල කෙලින් ඉන්න ඕන, පෞරුෂත්වය තියා ගන්න ඕන. ඒකට ටිකක් හිත දරදඬු වෙනවා වගේම ලාමක වෙන්න ඕනේ. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ ඒ අවස්ථාවේ හැටියට. ඒ අවස්ථාවේ තේරුම් ගන්න නම් මෙන්න මෙහි ඔළුව එතනට හදලා තියන්න. ඒ නිසා තමයි අතීතක රජ කෙනෙක් ඔන්න ඔය කියන ලක්ෂණ තුලින් තමයි නිර්මාණය කරන්නේ. පාලකේ. එතකොට ගුරුතුමා දැන් මම මෙහෙම අහන්නම් ගුරුතුමාගෙන් මොකද මේ ඔය පාවිච්චි කරපු මූලධර්ම. ඒ නායකයෙක් නිර්මාණය කරන්න එදා පාවිච්චි කරපු මූලධර්ම අපිට පුළුවන්ද අදටත් යොදාගෙන මේ නායකත්ව පුහුණු පාඨමාලාවක් කිව්වට ඒක අතන මහාගත වැඩසටහන් කරන්න. ඔය ඇත්තටම සජීව මහත්තයා මේ කාලීන අවශ්‍යතාවයක් ඔබතුමාගේ ප්‍රශ්නේ හරි වටිනා ප්‍රශ්නයක් කියන්නේ ගැටලුවක් යොමු කරන්නේ. ඇත්තටම මම මේ පාරම්පරික ශිල්ප ක්‍රම ඉගෙන ගත්තා. එතකොට මම පුංචි කාලේ ඉඳලා ආසයි මේ අතීතය තුළ මම හේතුව දැනගෙන හිටියේ නෑ. හැබැයි මම ওই අතීතයේ තුල ඉතිහාසගත කාරණා හොයන්න සහ ඒ සංස්කෘතිය ගොඩක් මම ආස කරා. ඉස්කෝලේ යන කාලේ ඉඳලා මම ගොඩක් කලකට ඒ දේවල් තමයි අධ්‍යයනය කරේ. අදටත් එහෙමමයි. එතකොට දැන් බොහෝ විට දැන් මම මේ ශිල්පය හරහා සහ ඒ මම අධ්‍යයනය කරන කොටස් හරහා ගොඩක් කලකට මම ඔය අතීත තුල නායකයෙක් නිර්මාණය වෙන්නේ කොහොමද? ඒක ඔහුගේ තියෙන ලක්ෂණ මොනවද? ඔහු කොහොමද කටයුතු කරන්න ඕනේ මිනිස්සුත් එක්ක? ඒ කියන්නේ මේ රටක නායකයම නෙමෙයි. ආයතනයක ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. ශිෂ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්. දැන් මේ තමන් යම් පිරිසකට නායකත්වයක් දරනවා නම් මේ සියලු දෙනාට පොදු කාරණා ටිකක් තියෙනවා. එතකොට මේ අතීතය තුල අනුගමනය කරපු මූලධර්ම තියෙනවා. මේ මූලධර්ම තමයි අනුගමනය කරන්න. හැබැයි ඔබ දකින්න ඇති සමාජයට අපි දැන් නායකත්ව පුහුණුවක් කරාම ආය සතියක් යනකොට හිටියා වගේ. දැන් මේක ලොකු ගැටලුවක් කළා තියෙනවා. ඒ දවසට උගාක් ලොකු පුද්ගලයෙක් විදිහට එළියට එනවා. ඊට පස්සේ දවස් දෙක තුනක් යනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සමහරක් වෙලා හිටියත් වැඩි පහත් වෙන ලෙවල් තියෙනවා. වෙන වෙලාවල් තියෙනවා. එතකොට දැන් මෙතන ඇත්තටම අපි වෙන්න ඕනේ මේ මූලධර්ම. එතකොට මේ ශාරීරික ක්‍රියාකාරකම් වගේම මානසික ක්‍රියාකාරකම් තියෙනවා. අංක 1ට මෙයාලගේ ශරීරය නිරෝගී වෙන්න ඕනේ. ඔව්. ශරීරය නිරෝගී වෙන්නේ නැත්නම් මානසික ක්‍රියාකාරකම් යහපත්ව කරන්න බෑනේ මේ කෙනෙකුට. එතකොට මේ ශාරීරිකව නිරෝගීකම. එතකොට අපි මේ ආයතනය තුලින් අසනීප තත්ත්ව නිර්මාණයේ වෙද්දී එක මඟහරව ගන්න ක්‍රමේ නායකයට කියලා දෙනවා. ඊළඟදී තමයි ඉන් පස්සේ ඔහුගේ මනසෙන් අපි කොහොමද මේ ගැටලුවකට මුහුණ දෙන්නේ? මේකේ මූල ධර්ම ටිකක් තියෙනවා. අපි කොහොමද මිනිස්සුත් එක්ක කටයුතු කරන්නේ? මිනිහෙක් දැක්කම අපි යව අඳුරගන්නේ කොහොමද? සමහරට ඇවිල්ලා නායකයාට කේලම් කියන පිරිස් ඉන්නවා. නේ? බොරු කියන පිරිස් ඉන්නවා. සමහරට නායකයා අලුතෙන් ආයතනයකට යනකොට ඔහු වටා එකතු වෙලා ලාභ ප්‍රයෝජන ගන්න හදහසින් වැඩ කරන මිනිස්සු ඉන්නවා. නායකයා උදාහම මේ හැම එක්කෙනාම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි යම් ආයතනයකට ගියාට පස්සේ සමහරට මේ ආයතනේ ඔක්කොම උඩයට ගොඩ කන පිට ගහන්න උත්සාහ කරනවා. හැබැයි මේ දේවල් කරන්න කලින් නායකයෙක් තීරුම් ගන්න ඕනි. අපි කොහොමද දැන් අපි දන්නවනම් ආයතනයක් තුල හෝ යම් තැනක වෙනසක් කරන්න ඕනි නා. හැබැයි ඒක කරන ක්‍රමවේදයක් තියෙනවා. ගිය ගමන් කවදාවත් ඒ කණිපිට ගහුව ගමන් එතන අවුලක් හැදෙනවා. හැබැයි අපි උපක්‍රමශීලී වේක දැක ගැනීමේ ශක්තිය තියෙනවා. නායකයෙක් වුණාම දැක ගැනීමේ ශක්තිය තියෙනවා. මොන වැඩේ කරත් අවසානයේ යහපත් ප්‍රතිඵලයක් එන්නේ. අනිත් එක තමයි සජීව මහත්තයා. නායකයෙක් හැම වෙලාවෙම පරාර්ථකාමී වෙන්නේ.
ඔව්. පරාර්ථකාමී වෙන්න ඕනේ නායකයෙක්. එතකොට ඒ නායකයා පරාර්ථකාමී ලක්ෂණ කොහොමද හදාගන්නේ? අපි මේ අපේ නායකත්ව පුහුණු මධ්‍යස්ථානයේ එක් දින පුහුණු වීම තියෙනවා. දින 2 සහ දින 3 දැනට අපි කරගෙන යන්නේ. ඔව්. එතකොට මේ හැම පුහුණු වීමකදීම අපි මේ මූලධර්ම ටික පුරුදු කරනවා. හ්ම්. මිනිස්සෙක් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? එතකොට අපි වර්ධනය කරගන්න ඕනේ මොන වගේ ලක්ෂණද? අපිට සාමාන්‍යයෙන් වෙන ලෙඩ රෝග වළක්වා ගන්න නම් අපි මොකද්ද කරන්නේ? ඔව්. දැනට අපේ තියෙන ලෙඩ රෝග පාලනය කරගන්න ඕනේ. මොකද මේ මහ පොළොවත් එක පයින් කෙලින් හිට ගන්න, පය ගහලා හිට ගන්න පුළුවන් කෙනෙක්ට තමයි නායකත්වය දරන්න පුළුවන්. ඔව්. මොකද අසනීපකාරයෙක් ලෙඩෙක් වුණාම නායකයෙක් වෙන්න බෑ. ඒක. දැන් අපි හිතමුකෝ අර්ශස් වගේ රෝගයක් නම් තියෙන්නේ. නිතරම අපිට මූලවාතය තද වෙන කෙනෙක් නම් නායකයා. මේ සේවකෙකුත් එක්ක වැඩ කරගන්න බැරි වෙනවා. ඒක හේතුව තමයි. දැන් උගත් ඇඟවල දැකලා තියෙනවා. ඔව්. වැඩ කරන කාලේ දැකලා තියෙනවා. ඒකට හේතුව තමයි සේවකයෙක් කියන්නේ නැත්තම් තමන්ගේ යටතේ පාලන වෙන පිරිස විවිධ වූ ගැටලු කාරණාත් එක්කනේ මේ ඉන්නේ. විවිධ ගැටලු කාරණාත් එක්ක ඉන්නේ. මොකද සමාජයට උන්ගේ ගෙවල් වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. නේ? උන්ගේ ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න මේ ගොඩක් දේවල් තියෙන. හැබැයි නායකයා ඒත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? කෙනෙක් මෙහෙම ප්‍රශ්න අඳුනගන්නේ කොහොමද? අපි මේ මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා. අපි අනිත් එක තමයි මේ ආයතනය අපි. මේ ගිරාගම සූර්යාංගම් මඬුව හරහා කරන මේ පුහුණු වීමවලදී අපි විශේෂයෙන් මේ පෞරුෂ වර්ධනය කරන කොටස් ටිකක් තියෙන මූල ධර්ම ටික. පෞරුෂ වර්ධනය වෙන්න ඕන. අපි දැකිල්ල ගිහිල්ලා කතා කරනකොටම අපිට ගරු කරන තැනක් හදාගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඒකට ශරීරය ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. සමහරට කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ ශරීරය රුස මහත අඩුයි. නේ? දැන් අපිට උපන් දේ වෙනස් කරන්න බෑ. එතකොට අපිට ඒ වුණාට අපිට පුළුවන් අපේ පෞරුෂත්වය වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. එතකොට අපි ඒ හරහා තමයි මේ පුහුණු මධ්‍යස්ථානයේ වැඩමුළු තියෙනවා. මේවට සම්බන්ධ වෙලා පෞරුෂ සංවර්ධනයක් කරගන්න දැනට අපි අවස්ථාව දීලා තියෙනවා. ගොඩක් පහසුකම් අපි තාම නැහැ. අපි තාමත් මේ නිර්මාණය කරමින් ඉන්නේ. නමුත් දැනට ওই විදිහේ මේ වැඩමුළු ටිකක් කරලා ඕ නායකත්ව පුහුණු නිර්මාණය කරන්න නැත්නම් නායකව නිර්මාණය කරන්න අපි මේ වෙනකොට වැඩ කඩ සකස් කරලා තියෙනවා. දැන් ගුරුතුමා මෙතෙන්ට මොන වගේ පිරිසකටද ඔබතුමා අවස්ථාවන් නිර්මාණය කරලා තියෙන්නේ මේ නායකත්ව පුහුණු වැඩපිළිවෙලට සහභාගී වෙන්න? ඔව් සජීව මහත්තයා අපි මේ වෙනකොට පාසල් ළමුන් ඒ වගේම තමයි විවිධ ආයතනවල රාජ්‍ය ආයතන හෝ පෞද්ගලික ආයතනවල මේ නායකත්ව පුහුණු සහ ආකල්ප සංවර්ධන කියන දේවල් Tamanට අවශ්‍යයි නම් ආකල්ප සංවර්ධනයක් කරගන්න. එහෙම නැත්නම් මේ නායකත්ව පුහුණුවක් කරගන්න අවශ්‍යයි නම් මේ සියලු දෙනාටම අපි මේ වෙලාවේ අවස්ථාව දීලා තිනවා. ඕනම කෙනෙකුට පුළුවන්. හැබැයි අපි මේ ටිකේ දැන් මේ අවුරුද්දේ ලබන ජනවාරි වෙනතුරු අවස්ථාවක් දීලා දෙන පාසල් ළමුන්ට අපේ මේ නායකත්ව සංවර්ධනයක් කරගන්නවා නම් අපි මුදල් අය කරන්නේ නැතුව ඔවුන්ට මේ නායකත්ව පුහුණු ලබා දෙන්න අපි තීරණය කළා තියෙන අපේ ආයතනයේ. ඒ කියන්නේ පාසල් දරුවෝ සඳහා නොමිලේම අපි කිසිම දෙයක් අය කරගන්නේ නැහැ. අවශ්‍ය නම් අපි සහතික පත්‍රය පවා අපි මුද්‍රණය කළ දරුවෝ වෙනුවෙන් අපි මේ නිර්මාණය කළ දෙනවා. ඒකට හේතුව තමයි මේ හෙළ ක්‍රමයට තමයි අපි මේ දේවල් ඔක්කොම කරන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ අපිට නායකත්ව ඕන තරම් කරගන්න පුළුවන් කියලා නෑ. අපි මේ නායකත්ව පුහුණුව තියන්නේ අතීතයේ තිබුණ හෙළ සම්ප්‍රදායන්ට අනුව. එතකොට ඔබ වර්තමානයේ වෙද්දී අපි දන්නවා බටහිර ක්‍රමවේද සහ වෙනත් රටවල තියෙන ක්‍රමවේද තමයි අනුගමනය කරන්නේ. මෙතන 100% සාම්ප්‍රදායිකව නැත්නම් අපේ හෙළයන්ගේ තිබුණ ක්‍රමවේද අතීතයේ රජවරු නිර්මාණය කරපු විදිය, අතීත නායකයෝ නිර්මාණය කරපු විදිය, සෙන්පතියෝ නිර්මාණය කරපු විදිය මේ කියන ලක්ෂණත් එක්ක ඒ මූල ධර්මයන් එක තමයි මේ නායකත්වය යන්නේ. එතකොට ඔබට අලුත් අත්දැකීමක් වෙයි. අපේ ආහාර රටාව පවා අපි මේක ආරම්භයේ සිටම ඔබගේ ක්‍රියාකාරකම් අර සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් අපේ ළඟ නැහැ. දැන් ඔබ හැමතැනම ගියාම විවිධ වූ ක්‍රියාකාරකම් ටිකක් සමානයි වගේ. අපේ ළඟ එහෙම ඒවා නෙමෙයි තියෙන්නේ. අපේ තියෙන්නේ අතීතයේ තුල සමහර ක්‍රියාකාරකම් ඔබ අත්විඳලා නැති දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ඒ වගේම තමයි ආහාර රටාව පවා ආහාර ගන්න ක්‍රමවේදේ පවා අතීතයේ අරංගිය විදියට ඒ විදියට දීලා ඔයාලගේ මේ පෞරුෂයේ 100% අපි මොනෝදයක්වත් කරගන්න බෑ. හැබැයි 90% අපි මේ ලක්ෂණ ටික අපි ඔබට ලබා දෙන්න තමයි කටයුතු කරන්නේ. ඒ වගේම තමයි අපි උත්සාහ කරන්නේ හැම වෙලාවෙම අර පුහුණුවක් අරගෙන ගියාට පස්සේ මාස 3න් 6න් අමතක වෙනවා නම් ඒ දේවල් නොවෙන්න අපි වග බලා ගන්න අපේ ක්‍රමවේද අපි හදලා තියෙනවා. ඒ කියන්නේ සජීව මහත්තයා ඒ නායකත්ව පුහුණුව දෙන්න ඕනේ අපේ මේ ඥාන ශක්තියටම කාවදින්න ඕනේ. මොකද අපි දෙයක් කරනකොට අපි හෘද සාක්ෂියට අනුව තමයි හැම දෙයක්ම කරන්නේ. එතකොට
අපි උත්සාහ කළා තියෙන සහ අපි නිර්මාණය කළා තියෙන්නේ ඒ පැරණි සම්ප්‍රදායන්ට අනුව මේ නායකයාට ඔන්න ඔය කියන ලක්ෂණ සෑම විටම ඔහුට මෙනෙහි වෙමින් ඔහුට ඒ පෞරුෂය ගොඩනගා ගනිමින් යන්න තිය හදලා තියෙනවා. ඒක නිසා අපි අවස්ථාව දීලා තිනවා දැනට දරුවෝ ඉක්මනට අපිට සම්බන්ධ කරනවා නම් සම්බන්ධ කරන්න පුළුවන් පාසල් දරුවෝ මේ ජනවාරි වෙනකම්. ඒ කියන්නේ 2027 ජනවාරි වෙනකන් නැත්නම් අපි කියනවා 2026 දෙසැම්බර් මාසයේ අවසන් වෙනකන් ඒ දරුවෝ සඳහා අපි නොමිලේ මේ වැඩසටහන් කරනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ දරුවෝ ටික පාසලේ අරන් ඇවිල්ලා එක් දින පුහුණුවක් වෙන්න පුළුවන්. ඔබට යන්නේ මෙතනට එන ප්‍රවාහණේ වගේ දේවල් ටික විතරයි. අපිට කතා කරන්න අපි මේකේ අවසානයේ නම්බර එක දානවා අපි. අපිට සම්බන්ධ වෙලා ඒ පුහුණුව නොමිලේ ලබා ගන්න අපි අවස්ථාවක් හදලා දෙනවා. හොඳයි. ඔබ යම් දෙයක් මෙතනින් තේරුම් ගන්න. එදා අතීතයේ කොහොමද නියම රජවරු රටට බිහි කරේ? ඒ බිහි වුණේ ඉතාමත් සූක්ෂම ගැඹුරු ලංකාවේ හෙළයින්ට ආවේනික සූසට කලාවක් සමග. ඔන්න ඔබට අවස්ථාව තියෙනවා ඔබේ දරුවා ගැන අලුත් හීනයක් දකින්න. ඒ වෙන මොකක්වත් නෙමෙයි. හෙට දවසට අඩියේ තියෙන දරුවා පොළොවේ පය ගහලා ඉන්න හෙලෙක් බවට පත් කිරීමේ අවස්ථාව ඔබට දැන් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් අනුර ගුරුතුමා සම්බන්ධ කරගෙන මම මේ වීඩියෝ එක අවසානයේ මෙතුමාගේ මේ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් දාන්න. මෙතුමා සම්බන්ධ කරගෙන ඔබේ දරුවාට මේ අවස්ථාව ලබා දෙන්න. මොකද සමහර විට හෙට දවසේ මේ රට රජ කරන නායකයා ඔබේ දරුවා විය හැකියි. එහෙනම් අපි මේ අදට ඔබෙන් සමුගන්නවා. අපි නැවතත් සම්බන්ධ වෙමු. මෙහා සම්බන්ධ අංග හා සම්බන්ධ විශේෂ වැඩසටහනක් සමගින්. එහෙනම් ඔබට ආයුබෝවන්. ආයිබෝන්.